යාළුවෝ සියලු දෙනාම සන්දිය බ්ලොග් YouTube channel එකේ පළවෙනි බ්ලොග් වීඩියෝ එකත් එක්ක. යාළුවනේ අපි සිරිපාදේ කරුණා කරන්න තමයි හිතන් ඉන්නේ. හැබැයි අපි සිරිපාදේ කරුණා කරන්නේ අද නෙමෙයි. අද බෞද්ධයන්ගේ චාරිත්‍රාක් විදිහට අපි සිරිපාදේ කරුණා කරන කලින් දවසේ බුදුන් හා දෙවියන් වැඳ පුදා ගන්න පන්සලකට යනවා. මමත් අද පන්සලකට යන්න තමයි හදන්නේ. පන්සලට ගිහිල්ලා මම ආයෙත් ඔයත් එක්ක එකතු වෙන්න. කියන්න නැති තැන ගියාට පස්සේ පෙන්නන්න. තාට එකකින් අපේ බස් එක එනවා. අපි මේ බස් එක ආවම එකතු වෙමු. ඔයාලා හිතන්නේ දැන් වෙලාව කීයේ වෙලා කියලාද? දැන් වෙලාව 3:20 විතර වෙලා තියෙන්නේ. යාළුවනේ මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා share කරලා එකතු වෙන්න. හරි යාළුවනේ මේ තමයි අපේ බස් එකේ එළියෙන් බැලුවාම පේන විදිය. ඔයාලා බලන්නකෝ. මේ තියෙන්නේ අපි ගියපු බස් එකේ ඇතුළ කොටස. ලස්සනද කියලා කමෙන්ට් එකක් දාන්න යන් යාළුවනේ. හරි යාළුවනේ දැන් මේ අපි ඉන්නේ සංකපාල විහාරස්ථානයේ ඉස්සරහා. ඔයාලා බලන්න කොච්චර ලස්සන වටපිටාවක් සංකපාල විහාරස්ථානයේ තියෙදි කියලා. වීඩියෝ එකත් එක්කම ඉන්න ඉස්සරහා තව ලස්සන තැන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම ඔයාලට පෙන්නන්නේ සංකපාල විහාරස්ථානයේ හරි යාළුවනේ දැන් අපි ඉන්නේ සමන් දේවාලේ ගාව. හරි යාළුවනේ මෙන්න මෙතන තමයි මම කිව්ව සර්ප්‍රයිස් එක තියෙන්නේ. බලන්නකෝ මෙතන ලස්සනද කියලා. අපි යාළුවනේ නල්ලතන්නිය පල්ලෙහා තියෙන සමන් දේවාලට ගිහිල්ලා ශ්‍රීපාදස්ථානේ මුදුනට යනකම් අපේ නඩේ ආරක්ෂා කරලා දෙන්න කියලා බාර වෙලා ආයෙත් අපි පල්ලෙහාට ආවම ඒ බාර නිදහස් කරනවා කියලා පොරොන්දු වෙලා ශ්‍රීපාදේ කරුණා කරන්න පටන් ගත්තා. ඔයාලට මේ පේන්නේ අපි පන්සිල් සමාදන් වෙච්ච වෙලාව.
දැන් අපි ඉන්නේ සිරීපාදයට ඇතුල් වෙන තැන. හරි යාළුවනේ. දැන් අපි මේ හිමින් කරුණා කරන්නේ සමහන් සාන කලාපයට. එතනදී යාළුවනේ අපිට සමහන් ඒ වගේම හෙඩ් මසාජ් වගේ දේවල් කරා. ඒ හෙඩ් මසාජ් කරපු එකෙන් අපේ නඩේ සමහරුන්ට තිබ්බ ඔළුවේ බර ගතිය වගේ දේවල් අඩු වෙලා ගියා. ඇත්තට මේ සමහන් ආයතනයෙන් කරන මේ ශ්‍රීපාදස්ථාන කරුණාකරන බැතිමතුන්ට කරන මේ දේ ඇත්තටම අගය කරන්න ඕනේ දෙයක් යාළුවනේ. වීඩියෝ එකත් එක්කම ඉන්න ඉස්සරහට හම්බ වෙන්නේ මොනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ අපි ආවේ සමන් දේවල්ට. මෙතන තමයි කෝඩුකාරයෝ පඳුරු බඳින තැන. මම මේ නගින 8 වෙනි පාර නිසා මම මෙතන පඳුරු බඳින මෙතන ගියා. ඔව්. මම දැන් 8 වෙනි පාර යන නිසා මම කෝඩුකාරයෙක් නෙමෙයි. ඒ නිසා ඔයාලට ඇහෙන්නේ නැති කෝඩුකාරයෙක් නෙමෙයි නිසා මම පඳුරු බඳින්නේ නැහැ. ඊළඟට තියෙන්නේ මේ අපේ නඩේ කට්ටිය. ඊළඟට අපිට තියෙන්නේ මකර තොරණ. හරි යාළුවනේ ඉන්නේ මකර තොරණ ගාව. වෙනති දාලා ලස්සනට හදලා තියෙන්නේ. එන බුදුරාමුදුරුවෝ ගණපති දෙවියෝයි සමන් දෙවියෝයි තමයි ඉන්නේ. මෙතන තමයි යාළුවනේ මකර තොරණ. ඔයාලට වටේම පෙන්නුවා. අපි දැන් ඉස්සරහට කරුණා කරමු යාළුවනේ. හරි යාළුවනේ. මකර තොරණෙන් පස්සේ අපි ගියේ සීතගඟුල රතුපාලම ගාවට. එතනදී අපිට බුදුහාමුදුරුවන්ගේ පිළිමයකුයි සුමන සමන් දෙවියන්ගේ පිළිමයකුයි හම්බුණා. ඊට චුට්ටක් ඉස්සරහින් අපිට පෙනුනේ සීතගඟුල රතුපාලම. සීතගඟුල රතුපාලමෙන් පස්සේ අපිට හම්බෙන්නේ සීතගඟුල. එතනදී තමයි කෝඩුකාරයන්ට දෙහි එහෙම අපි අර මූණේ ගාලා කෝඩුකාරයන්ගේ චාරිත්‍ර එහෙම එතන සීතගඟුල ගාවදී කරනවා. අපි ආයිත් සීතගඟුල ගාවදී හම්බ වෙමු. යාළුවනේ පඩි 910ක් ඇවිල්ලා තාපඩි 68කින් සීතගඟුලට යන්න පුළුවන්. හරි යාළුවනේ අපි දැන් ඉන්නේ සීතගඟුල ගාව. මෙතන නම් චුට්ටක් සෙනග ඉන්නවා. ඇයි කෝඩුකාරයන්ගේ චාරිත්‍ර ටිකක් කරන නිසා. සමහර නඩවල කෝඩුකාරයෝ වැඩි නම් ඉතින් ඒ නඩේ ගුරා චාරිත්‍ර ටික කරන්න එපා. ඒ නිසා පොඩ්ඩක් සෙනග හිටියා. නැත්තම් අපි කලින් කරුණා කරද්දි සෙනග හිටියේ නැහැ. හරි යාළුවනේ දැන් අපි ඉන්නේ ඉන්දිකටු පාන ගාව. හැබැයි යාළුවනේ මේක මට රෑ ගන්න බැරි වුණා. හරියට පේන්නේ නැති නිසා මම ගත්තේ නෑ. මම මේ උදේ බහින ගමන් ගත්ත වීඩියෝ එක. දැන් ඉන්නේ මහගිරි දමේ ගාව. මේකත් මම උදේ ගත්ත වීඩියෝ එකක්. හරි යාළුවනේ දැන් මම ඉන්නේ අවසාන හෝටලේ නැත්තම් හිමේ කඩේ කියන තැන. මෙතෙන්ට ඇහැල කනුව කියලාත් කියනවා. අහස් ගව්ව කියලාත් කියනවා. මෙතන ඉඳන් මීටර් 100යි තියෙන්නේ සිරිපාද පත්මෙට. මම මේක උදේ ගත්ත වීඩියෝ එකක්. හරි යාළුවනේ දැන් ඉන්නේ උතුම් සිරිපාද පත්මය ගාව. ඉවෙන් පවා වැඳුම් ලබා සක්වල පතනයි අදින් හිත්වැසුයි
ආමුදයි ටත් රැකගැන්මැයි සමනොල යයි සුවයති පෙනෙන්නේ හරියාලුවනේ අදට අපේ vlog එක ඉවරයි. අපි තවත් දවසක මේ වගේ vlog එකකින් එකතු වෙමු. හරියාලුවනේ මෙතන තියෙන මේ අපි සිරිපාද කරුණාකරන් යද්දි ෆොටෝ ටිකත් බලාගෙනම වීඩියෝ එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. Sinmada.net. ඉවල් ඇඳු ලබා සක්වල පතනයි හිත අමනින් අතින් හිත්වලසුයි